ආයුබෝවන් 56 සේනාංගයේ රත්කමෙම් මම අද සූදානම් වෙන්නේ 4 වෙනි දේශපාලන නිරතව කිරීමටයි. අද කරන්නේ රත්කම ආසනයේ තත්ත්වයේ විමද විග්‍රහයක්. කවුරුත් දන්නවා තාම රත්කම ආසනයට 20යි 25ට සංවිධායකවරු පත් කරේ නැහැ. මේ වසරෙන් වසර සංවිධායකවරු පත් කරන එක නම් කිසිම තේරුමක් නැති ඔලොමුට්ටල මෝඩ තකතිරු වැඩක්. සංවිධායකවරු පත් කරුත් එකවරක් පමණයි. නැවතත් ඒකට සංවිධානයක් පත් කරන්න ඕනේ. සංවිධායකයෙක් කොමිය ගියොත් නැත්තම් බරපතල ලෙස රෝගී වුණොත් එහෙම නැත්තම් ඌ ඉල්ලාස් වුණොත් එහෙම නැත්තම් ඌ පක්ෂේ මාරු කරොත් පමණයි. මේවා නිකන් කිසි තේරුමක් නැති නිකන් මේ සතපයේ දයේ වැඩ හැම අවුරුද්දම අතන සංවිධායකව පත් කරනවා කියන්නේ. දැන් එහෙම කරලත් අනිත් එක දැන් බලන්න 20යි 24 මැතිවර මහ මැතිවරණයට තරඟ කරන්න බෑ කියලා කිව්වා අම්බලන්ගොඩ සංවිධායක ශාන් විජයලාල්. එයාගොම මට තරඟ කරන්න බෑ කියලා. පරදිනවට බයි. දැන් ඒ මනුස්සයරත් පෞද්ගලිකව දුන්න අම්බලන්ගොඩ සංවිධායකම නැවත. හැබැයි රත්කමාත්‍රේ සංවිධායක පුෂ්ප කුමාරට තවම 20 20 සංවිධායකම දුන්නේ නැහැ. මම දන්නේ මේව කවුද කරන්න කියලා මේ ඔලොමොට්ටල වැඩ. අපි ඉස්සර ගියා පුෂ්ප කුමාර සංවිධානය කටයුතු කරන්නේ ආසනය ගියාවෙන්නේ නැහැ. එයා සල්ලි නැහැ කියනවා. අර මේ ආර්ථික ප්‍රශ්නෙින්ද වැඩ කරන්නේ නැහැ කියලා. එමනම් ඒ වෙලාවේ කවුරුත් පත් කරනවා සංවිධායක විදියට. හැබැයි පුෂ්ප කුමාරගේ වෙන කිසි වැරද්දක් අපි කියලා නැහැ. පුෂ්ප කුමාර රත්ගමගේ ආසනයට ඇත්ත වශයෙන්ම සුදුසුයි. මොකද පෞල් බලයක් තියෙනවා. 88 89 බීචෙන්ටත් මුඳුණු පෞලක. එයාගේ අයියා තමයි ඒතකොට සංවිධායක නන්දිමිත්‍ර සොයිසා. ඉතින් එයාට දෙන එකම ප්‍රශ්නය සල්ලි නැහැ කියලා සංවිධායකට උදේ කරන්නේ නැහැ. පක්ෂයකට මොකක් හරි පියවරක් ගන්න තිබුණා. සහ එයාට වැඩ කොටසක් නිම කරන තුන හැම මාසෙම මෙන්න මේ වලට කරන්න කියලා. ඒතකොට පක්ෂය විසින් පුෂ්ප කුමාර යොමු කරා නම් සංවිධාන කටයුතු වලට පුෂ්ප කුමාර ඉතාම හොඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න පහුගිය මැතිවරණයේදී පුෂ්ප කුමාර නාමදින අත්සන්කරාට පස්සේ එයාගේ නම ටිපෙක්ස් කරලා එයා කැමැත්ත අරගෙන හැබැයි ටිපෙක්ස් කරලා තරුණ සංවිධායක තරුණයෙක් දැම්ම දිනේෂ් ආචාර්ය දේශ සිල්වා අපේක්ෂා කරලා. එයාට සංවිධායකම දුන්නේ නැහැ. එතනත් කරේ තනි කරම ඔලොමොට්ටල මෝඩ තකතුරු වැඩක්. දිනේෂ් සෙවන්න දෙන සංවිධායකමක් දීලා ඒක කරෙත් නැහැ. ඒ වෙලාවෙත් පුෂ්ප කුමාර සංවිධායක. දැන් අපි කියන්නේ ඇයි දැන් පුෂ්ප කුමාරට මේ සංවිධායකම නොදෙන්නේ? දැන් ගයන්තපත් කරලා කියලා ආරංචි පළාත් පාලන මැතිවර සඳහා බලයලත් නියෝජිතයා ලෙස. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒක රත්ගම කියන්නේ රත්ගම බලපිටිය කොස්කොඩ අවුංගල්ල කියන්නේ සීපිද සිල්ව කොල්ලෙන්නාට සිල්වගේ යුග පුරුෂයන් බිහි කරපු ප්‍රදේශයක්. ඒක මතක තියාගන්න. අපි අලාගම ජාතිය බොහොම කෙලින් මිනිස්සු. ආඩම්බරකාරී ආත්මකරුත්වයක් තියෙන කෙලින් මිනිස්සු අලාගම කියන්නේ. නායකතුමාගේ පැත්ම පටන් ගත්තේ බලපිටියෙන්. ඒ නිසා මම හිතනවා නායකතුමා අපේ ආත්මකරුත්වය කෙලසන එකක් නැහැ කියලා. මොකටද මේ ගයන්තෙක් දැම්මේ රත්ගමට? ගයන්තර කියන්නේ බෙන්තර ප්‍රාදේශ සභාවේ තරඟය මේවන්න කියලා මැතිවරණ මේවන්න කියලා. අපිට 100% විශ්වාසයි ගයන්ත කියන්නේ තාම දුර්වල සංවිධායකයෙක්ින්ද බෙන්තර ප්‍රාදේශ සභාව කෝජිත පරාජයක් ලබනවා මේ සැරේ. තමාට සියලුම කොටස් දෙන්නත් පුළුවන් මාලිමාව. එහෙම තියෙද්දි මෙයා ගයන්තපත් කරලා තියෙනවා මේ රත්ගමට මේ බලවත් නියෝජිතය විදිහට. ඒකම අද කැඳවලා තියෙනවා සාකච්ඡාවකට පුෂ්ප කුමාර මහත්තයා සමහර ග්‍රාමීය නායකනොත් මේක කිසි තේරුමක් නැති වැඩක්. අපි කියන්නේ අදම දෙන්න පුෂ්ප කුමාර සොයිසට මේ සංවිධායකම සංවිධායකලට පත් කරන්නේ නැත්නම් වෙන කෙනෙක් පත් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ කෙනෙක් ඉන්නවා නම් පත් කරන්න රත්ගමට. කොහොමද අපි කියන්නේ මේකයි. ආසනයේ සංවිධායක තමයි බලධාරියා. අපේක්ෂකයන් තේරීමේ වෙන කවුරුවත් නෙමෙයි. ඔය පිටින් එන කට්ටිය නෙමෙයි. ආසනයේ බලධාරිය විසින් ආසන සංවිධායක තමයි බලධාරියා. එයා තමයි අපේක්ෂයෙන් නම් කරන්නේ. ඒ ලැයිස්තු එයා අවසාන මොහොතේ මාලිකම්තුමාට බාර දෙන්න වෙන කාටවත් බාර දෙන්න අවශ්‍යත් නැහැ. එහෙම තමයි මේ නියම පක්ෂයක් වැඩ කරන්නේ. අන්නේමයි මේ ත්‍රිවිල් පක්ෂයක් කරන්නේ. සද්දේ කියන්නේ ත්‍රිවිල් පක්ෂයක් නෙමෙයි. ඊළඟ නායකත්ව ලබා ගන්න ඉන්න පක්ෂයක්. ඊළඟ ආණ්ඩුව ලබා ගන්න ඉන්න පක්ෂයක්. ඒකින්ද බොහොම බුද්ධිමත්ව වැඩ කරන පක්ෂයක් වේතුයි සදබේ කියන්නේ. නිකන් මේ මාළු කඩේ වගේ වැඩ කළා හරියන්නේ නැහැ සදබේ වැඩ. ඒකින්ද අපි කියන්නේ පුෂ්ප කුමාර මහතා සංකේතපත් කරන්න ඕන කෙනෙක් යෝජනා කරන්න ඕන ග්‍රාමීය නායකයෙක් මෙයාට දෙන්න කියන මේ නාම යෝජනා. ගෑන් තුනක් කියන ප්‍රාය කට්ටිය ඉන්නවා නම් එයාට දෙන්න කියලා. තව ඕනෙකුට කියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් නැහැ පුෂ්ප කුමාර මහත්තයා අද නෙවෙයි ලැයිස්තු ෆයිනලයිස් කරන්න ගෙදර ගිහිල්ලා නිවිසෙන්සල් කල්පනා කරලා හොඳම අපේක්ෂුටිය තෝරලා අවසන් මොහොතේ මාලිකම්තුමාට බාර දෙයි. අන්තිම දවසේ මෙන්න මේ කට්ටිය තමයි කියලා ඉදිරිපත් කරන්නේ. ඔක්කොටම ගිහලා අස්සන් අරගෙන. හැබැයි ඒ ලැයිස්තු ආයෙ ටිපෙක්ස් කරන්න නම් බෑ. ඔය ටිපෙක්ස් වැඩේ නම් ආයෙත් කරන්න එපා කූජිත වෙනවා.
දැන් ටිපෙක්ස් රජා කියලා නම් හිටන් වැටලා තියෙන සජපේට. ඔය ටිපෙක්ස් වැඩේ කරන්න එපා. මේ අයුරින් කටයුතු කරන අනිත් එක තමයි පක්ෂයට බලයක් නැහැ සංවිධායකට බල කරන්න පළාත් පාලන මැතිවරණයට කොට්ටාසයකට තරඟ කරන්නේ කියලා. පළාත් පාලන මැතිවරණ කියන්නේ C ටීම් එක. ඒ සහ B ටීම් දෙක තමයි පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ. සාමාන්‍යයෙන් අවසන් සංවිධායකේ තරඟ කරන්නේ ඒ සහ B ටීම් එකට පමණයි. දැන් ගිය සැරේ පුෂ්ප කුමාර දැම්ම ජාතික ලැයිස්තුවේ පළවෙනියටම. ඒක මාළිගම් කරේ බරපතල වැරද්දක්. පුෂ්පාර කිව්වා මගේ නම දාන්න කියලා ජාතික ලැයිස්තුවට පළවෙනියට මාළිගම්ට කියන්න පුෂ්පකුමාර ඔයා තරඟ කරන්න වැඩක් නැහැ. වෙන එක්කෙනෙක් යෝජනා කරන්න ඔබට තරඟ කරන්න ඕනම නම් ඔබ ජාතික ලැයිස්තුවට දාන්න බෑ. ඔබ එනම් කොට්ටාසයකට තරඟ කරන්න. අපි ඒ වෙලාවෙත් මේක විවේචනය කරා මේක වැරදි කියලා. දැන් එදා කරපු පාදයට වැරදි වැඩේම අදත් කරන්න යනවා නම් ඒ වගේ වැරදි පාදයට වැඩක් මම දැන් සජපේ කොයිබටද කියලා යන්නේ. කවදාකවත් මේක සජපේට සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. සමහරට මේක කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. අනිත් එක දැන් ගායන්ත කියන්නේ කවුද? ගායන්ත කියන්නේ මේ ජනාධිපතිතුමා ආසන්නේ දඹුල්ලේ තිබුණු රනිල්ගේ ඉඩම් ඔප්පු විදාදීමේ උත්සවයට කොට වුණු කෙනෙක්. අනිත් එක රනිල් කියන්නේ කෝටි 50ක විමර්ශකගත ගත්තා. රනිල් කියන්නේ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක මාරන් ලොකු ඇරියසේකුත් එක්ක කාර්ය මණ්ඩලෙ දෙන්නෙකුත් ගත්තා. මේ ඔක්කොම වරප්‍රසාද ලබාගෙන රනිල්ගෙන් ඇත්තටම ගායන්ත කියන්නේ කුමන්ත්‍රණකාරයෙක්. සජිපේ තුල ඉන්න රනිල්ගේ කුමන්ත්‍රණකාරයන්ගෙන් එක්කෙනෙක් තමයි ගායන්ත. එම්නියට දුන්නා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකමත්. අපරාධي අර කිරැල්ල ලක්ෂ්මන් කිරැල්ල මහත්තයාගේ නම කපන්න නැතුව ජාතික ලැයිස්තුවෙන් කිරැල්ල මහත්තයා නම තිබීලා කිරැල්ල දැම්මනම් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විදියට මොනතරම් හොඳද? කිරැල්ල කියන්නේ කෝතාස්ත දේශපාලකයේ නීතිඥයෙක්. එහෙනම් කිරැල්ල මේ දවස්වල ආණ්ඩුවට දැඩි ප්‍රහාර එල්ල කරනවා. දැන් කිසි වැඩක් නැහැ පතෝලෙක් වගේ ඉන්නවා ඉතින් ගායන්ත කරනවා තියලද? කිසිම තේරුමක් නැහැ. ඉතින් මම දන්නේ මේවා කවුරු කරනවද මොනව කරනවද මේ ඔක්කොම වැරදි වැඩ. අපි සත්‍යයෙන් ඉල්ලාගෙන මේ ඔක්කොම වැරදි අදා ගන්න මාස 3-4ක් ඇතුළත එහෙම නැත්නම් කවදාකවත් සජිපේට සජිත් මහත්තයා ජනාධිපති කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ රත්කම ප්‍රශ්නය ගැන බොහොම අවධානයෙන් ඉන්න කියලා අපි නායකතුමාට කියනවා අපේ හලාකම ජාතියේ ආත්ම කෘත්‍ය කියලා සම්ම එපා කියලා.